අයිබෝවන් මේ අපේ වීඩියෝ සීරීස් එකේ තව වීඩියෝ එකක් අද අරන් ආවේ හීනවන ශේෂ ක්‍රමයේ ගානක් ඔයාලගේ එක්සෑම්වලට ඉන්න පුළුවන් විදිහේ හීනවන ශේෂ ක්‍රමයේ ගානක් අපි මේ ගාන ඔයාලට දැන් ඩිස්ප්ලේ එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි වැටෙයි මේ ගාන try කරලා විනාඩි 5ක් අරගෙන try කරලා join වෙන මේ වීඩියෝ පොස්ට් කරලා විනාඩි 5ක් අරගෙන බලලා join විනාඩි 5ක විතර බලන්න. හරි මේ ගානේ දීලා තියෙන මේ බැලුවනේ නේද? ගානේ දීලා තියෙන්නේ භාණ්ඩයක් විකුණුප එකක්. භාණ්ඩයක් විකුණුම කියන්නේ හිනවන ශේෂ ක්‍රමයේ යටතේ රුපියල් 65000කට ගත්තු භාණ්ඩයක්. රුපියල් 17000 කටින් ගෙවලා 118ක වාර්ෂික පොලි ප්‍රතිශතයක් එක්ක එක මාසික වාර්ෂිකයක වටිනාකම ලියලා තියෙන්නේ. හරි බලන්න මේ වගේ ගානක් හදනකොට ස්ටෙප්ස් කීපයක් තියෙනවා. ඒ ස්ටෙප්ස් ටික ෆලෝ කරගෙන ගියා නම් ඔයාලට මේ වගේ ගානක් හදාගෙන යන්න පුළුවන්. හරි මම මුලින්ම ස්ටෙප්ස් ටික ලියන්නම්. ඒ ටික ඔයාලා ෂෝට් නෝට් එකක් වගේ හදාගන්න. හරි මුලින්ම හොයන්න ඕනේ ණය මුදල. මම මේ ස්ටෙප්ස් ටික මුලින් කියලා පස්සේ එන පිළිවෙලට මේ ටික විස්තර කරගෙන යනවා. හරි ඊළඟට ණය මුදල ගත්ත ණය මුදල ගන්න ඕන කාලය. ඊළඟට ඒ ණය මුදල කොච්චර කාලයකටද ගන්න කියන එක මේ ගානේ දීලා තියෙනවා. හරි ඒක ඒතර මේක අපිට ස්ටෙප් එකක් විදිහට තියන්න බෑ. මොකද මේ ගාණෙන් ගන්න ඕන අපි දත්තයක්නේ. හරි ඊළඟට ගන්නේ මාසයකට ගෙවිය යුතු ණය මුදල. මාසික ණය මුදල. හරි මේ තමයි දෙවෙනි ස්ටෙප් එක. හරි තුන්වෙනි මම මේ ස්ටෙප් ටික පස්සේ මේ ගාන ඉස්සරහට යද්දි එක්ස්ප්ලেইন කරගෙන යන්නම්. එතකන් මේ දැන්ට මේ ස්ටෙප්ස් ටික පොඩ්ඩක් බලා ගන්න. ඊළඟට අපි ගන්නේ හොයා ගන්න ඕනේ මාස ඒකකයට පොලිය. තුන්වෙනි එක තමයි මාස ඒකකයට පොලිය. හරි ඊළඟ ස්ටෙප් එක මාස ඒකකයට පොලිය. හරි ඊළඟ ස්ටෙප් එක තමයි හතරවෙනි පියවර පොලිය ගෙවිය යුතු මාස ඒකක ගණන. ඒ කියන්නේ මාස ඒකක ගණන. ඊළඟ ස්ටෙප් එක තමයි මාස ඒකක ගණන. හරි ඊළඟට පස්වෙනි ස්ටෙප් එක තමයි ගෙවිය යුතු මුළු පොලිය මුදල. ගෙවිය යුතු මුළු පොලිය මුදල. හරි ඊළඟට 6 වෙනි ස්ටෙප් එක ගෙවිය යුතු මුළු පොලිය මුදල. ගෙවිය යුතු මුළු මුදල අපි ගෙවන්න ඕනේ. ගෙවිය යුතු මුළු මුදල. හරි 7 වෙනි ස්ටෙප් එක තමයි අපි මාසික වාරිකයක වටිනාකම. ඔන්න ස්ටෙප්ස් 7 ෆලෝ කරගෙන ගියා නම් මේ ගාන හදා ගන්න පුළුවන්. මේ ගාන කියන්නේ මේ ටයිප් එකට එන ගාන ඕන ගාන මෙන්න මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරගෙන ගියා නම් ඔයාලට හදාගෙන ගොඩ දාගන්න පුළුවන්. හරිද? මම මේ ස්ටෙප්ස් ටික ඔයාලා ස්ටෙප්ස් ටික ෂෝට් නෝට් එකක් විදිහට දාගන්න. මම ස්ටෙප්ස් ටික මෙතන ලින්ක් කළා. හරි දැන් අපි යමු ගානේ තියෙන්නේ රුපියල් 65000ක් වටිනා භාණ්ඩයක්. අතින් රුපියල් 17000ක් දුන්නට පස්සේ එන ණය මුදලනේ 17000ක් දුන්නට පස්සේ ඉතුරු ටික මාසික වාරික 12කින් ගෙවනවා කියලා තියෙන්නේ අපි දීලා තියෙනවා. හරි. ඔන්න බලන්න එතකොට අපි මුලින්ම ස්ටෙප් එකේ අපි මුලින් හොයන්න ඕනේ ණය මුදල. පළවෙනියට හොයන්නේ ණය මුදල. ණය මුදල ගන්නේ කොහොමද? මුළු වටිනාකමින් ණය මුදල ගන්නේ මුළු වටිනාකමින් අපි අතින් ගෙවපු ගාන අඩු කරනවා. හරි මුළු වටිනාකම රුපියල් 65000යි කියලා දීලා තිබ්බා. 65000ක් දීලා තිබ්බා. අපි අතින් ගෙවලා තියෙනවා රුපියල් 17000.
එතකොට මුළු වටිනාකම කීයද? 48000යි නේ. 48000යි කියනවා මුළු වටිනාකම. සෝරි මුළු ණය මුදල. හරි. ගාන්න මම අපි පළවෙනි ස්ටෙප් එක හරි. දෙවෙනි එක මාසික ණය මුදල. මාසික ණය මුදල කියන්නේ මොකක්ද? මාසික ණය මුදල කියලා කියන්නේ මේ මුළු ණය මුදලනේ. ණය මුදල එක මාසයකට ගෙවන්න ඕන ණය මුදලට අපි කියනවා මාසික ණය මුදල කියලා. හරි. මාසික ණය මුදල අපි ගන්නේ කොහොමද? දෙවෙනි එක මාසික ණය මුදල. මාසික ණය මුදල ගන්න මුළු ණය මුදල බෙදනවා මාසික වාරික ගාන. එයාලා ගාන දීලා තියෙනවා සමාන මාසික වාරික 12කින් ගෙවාලීම කළ හැකි බව. ඒ කියන්නේ මාසික වාරික 12. මුළු ණය මුදල මාසික වාරික එක මුදල වාරිකයේ ණය මුදල සමානයි මුළු ණය මුදල 48000යි. ඒක බෙදනවා මාසික වාරික 12කින්. අයි 12න් බෙදන්නේ දීලා තියෙන යාලා මාසික වාරික 12කින් ගෙවන්න කියලා තියෙන්නේ. එතකොට මේක බෙදන්න ඕනේ 12යි. දැන් ඔයාලා හිතනවා නිකන් මාසික සමාන වාරික 18කින් ගෙවන්න කියලා. එතකොට මේක බෙදෙන්න ඕනේ 18. හරි. දැන් මේක සුළු කරාට පස්සේ එන්නේ 4000. මේ මොකද්ද? මාසික වාරිකයක ණය මුදල. හරි. එක මාසික ණය මුදල. හරි. ඊළඟ ස්ටෙප් එක මොකක්ද? එතකොට දැන් මේකත් අපි හරි. තුන්වෙනි ස්ටෙප් එක මාස ඒකකයට පොලිය. තුන්වෙනි එක මාස ඒකකයට පොලිය. ඒක ගන්න කොහොමද? මාස ඒකකයට පොලිය කියලා කියන්නේ එක මාසයකදී අපි ගෙවන්න ඕනේ පොලිය මුදල කියලා කියනවා. හරි. ඔන්න බලමු මේක. මුළු දැන් මේක ගන්න කොහොමද? මාස ඒකකයක පොලිය ගන්න කොහොමද? මුළු එක මාසික ණය මුදල ගුණ කරන්න ඕනේ එයාලා දීලා තියෙන පොලි ප්‍රතිශතය. හරි. මේක මම ලියන්නම් මාසික ණය මුදල ගුණ කරන්න ඕනේ පොලි ප්‍රතිශතයෙන්. මේක විතරක් කළා මදි. එහෙමද? ගානේ දීලා තියෙන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතය. අපි හොයන්නේ හැබැයි මාසයකට පොලිය. දීලා තියෙන්නේ වාර්ෂික පොලි අනුපාතය. හරි. වාර්ෂික පොලි අනුපාතික එක මාසයක ගන්න ගුණ කරන්න ඕනේ 12න් 1. හරිනේ 12න් ගත්තේ තේරුණා. දීලා තියෙන්නේ පොලි ප්‍රතිශතය මාසික පොලි අනුපාතික නෙමෙයි වාර්ෂික පොලි අනුපාතිකය. හැබැයි අපි හොයන්නේ එක මාසික ණය මුදල. ඒ හින්දා අපි 12 එකේ ගුණ කරනවා. හරි. එතකොට පොලි මුදල මුළු ණය මුදල එක මාසික ණය මුදල මේ පොලි මුදල ගන්න මොකද කරන්නේ? මාසික ණය මුදල 4000යි ගුණ කරනවා 118ක් කියලා දීලා තිබ්බේ. 118යි කියන ගාන දීලා තිබ්බේ. එතකොට අපි කියනවා 12න් 1. හරි. දැන් මේක සුළු කරන්න තමයි තියෙන්නේ. බලන්න මේක සුළු කරගන්න විදිහ. මේ බිඳුවට මේ බිඳුව ගැපුවා. මේ බිඳුවට මේ බිඳුව ගැපුවා. මෙතෙන්ට 6 ඒවා 2යි. මෙතෙන්ට 6 ඒවා 3යි. මෙතෙන්ට 2 ඒවා 1යි. මෙතෙන්ට 2 ඒවා 20යි. හරි. එතකොට මුළු මාසයක ඒකකයට පොලිය කියන්නේ 20 ඒවා 3ක් 60යි. හරි ලේසි එක ගන්න. තේරුණා නේද? මේ එතකොට මාස ඒකකයට පොලිය තියෙනවා. හරි. ඊළඟට දෙන්නේ අපි 4 වෙනි පියවර. 4 වෙනි පියවර මාස ඒකක ගණන. මාස ඒකක ගණන. මාස ඒකක ගණන හොයන්නේ කොහොමද? සූත්‍රයක් තියෙනවා. මතකද බලන්න මෙන්න මේ සූත්‍රය. n බෙදීම 2යි n ධන 1. ඔන්න ඒ සූත්‍රය මතකද? ඔන්න ඒ සූත්‍රයෙන් තමයි මතක නැතේ ආයි බලා ගන්න පාඩම අනිවාර්ය එක්සැම් එකට වලින් බලා ගන්න. n කියන්නේ n සමානයි වාරික ගණන. n සමානයි වාරික ගණන. හරි. මෙන්න මේක තමයි සූත්‍රය. මාස 1 ගණන සමානයි n බෙදීම 2යි n ධන 1. ඔන්න සූත්‍රය මතක තියාගන්න කටපාඩම් කරගන්න. හරි මතක තියාගන්න තව පොඩි දවසෙන්දී. හරි.
මාසික වාරික ගාන කොහොමද මාසික වාරික ගාන කීයද කියන්නේ 12යි. එතකොට අපි ලියනවා මෙහෙම මේක අත්‍යවශ්‍ය නැහැ. n පිළිවෙලයි එහෙම ලියුවම n සමානයි 12 විට. මේ සූත්‍රයට ආදේශ කරන්න 12 බෙදීම 2 12 ධන 1. එතකොට කීයද එන්නේ? 1යි 6යි 6 වර 13 78යි 6 වර 13 78යි. හරි. එතකොට මුළු මාස එකක ගන්න කීයද එන්නේ? 78. හරි. එතකොට අපි මේ ස්ටෙප් එක කම්ප්ලීට්. මාස එකක ගන්න තියෙනවා. ඊළඟ ස්ටෙප් එක තමයි ගෙවිය යුතු මුළු පොලි මුදල. ගෙවිය යුතු මුළු පොලි මුදල කොහොමද ගන්නෙ? ගෙවිය යුතු මුළු පොලි මුදල කොහොමද ගන්නෙ? හරි මම මේක මෙතනින් ලියන්න. මුළු පොලි මුදල කොහොමද ගන්නෙ? මුළු පොලි මුදල කොහොමද ගන්නෙ? අපි කියනවා ඊළඟ ස්ටෙප් එක 5 පස්වෙනි එක මුළු පොලි මුදල. මුළු පොලි මුදල. හරි. මුළු පොලි මුදල කොහොමද ගන්නෙ අපි? මාස එකක ගාන ගුණ කරනවා මොකද ගන්නේ? මාස එකක ගාන අපි ගුණ කරනවා එක මාසික පොලි මුදල. හරි. මොන කියනවා? මාස එකක ගාන ඒකක ගාන ගුණ කරනවා එක මාසික පොලි මුදල. මාසික පොලි මුදල. හරි. මාස එක ගාන කීයද ආවේ? මාස එක ගාන ආව 78යි කියලා. 78 වතාවක් එක මාසික පොලිය කීයද? මාසිකයේ පොලිය රුපියල් 60යි. ඔන්න සුළු කරාට පස්සේ මුළු පොලි මුදල එන්නේ සුළු කරාම 4360ක් වගේ ඉතුරුයි. 4680ක් නේ. 4680ක් කියලා එනවා මේක සුළු කරාට පස්සේ. හරි. මුළු පොලි මුදල ගන්න කොහොමද? මාස එකක ගාන ගුණ කරනවා එක මාසික වාරිකයක පොලි මුදලේ. එතකොට මාස එකක ගාන 78යි. එක මාසික පොලි මුදල රුපියල් 60යි. ඒ ගුණ කරලා වෙන මුළු පොලි මුදල. හරි. එතකොට අපි ඒකත් හරි. ඊළඟට ගෙවිය යුතු මුළු මුදල. අපි ගන්න කොහොමද ගෙවිය යුතු මුළු මුදල? ඊළඟට ගන්නේ මෙතන ලියන්න. 6 වෙනි එක ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල කොහොමද ගන්නෙ? අපි ගත්ත ණය මුදල ධන ඒ ගත්ත ණය මුදලට එකතු වෙන පොලි මුදල. හරි. අයිලන්න ගෙවිය යුතු මුළු මුදල අපි කොහොමද ගන්නෙ? අපි ණය මුදලක් ගත්තා රුපියල් 48000. අපි රුපියල් 48000 ගත්තට එයාලා අපිට රුපියල් 48000 දුන්නට එයාලා අපෙන් වෙනම අය කරන රුපියල් 4680 කියලා ගන්න. එතකොට අපි ගෙවන්න මුළු ගාන කීයද? අපි ගත්ත ණය මුදල ධන ඒ ණය මුදලට අදාළ පොලි මුදල. හරි. එතකොට බලන්න කොහොමද ගෙවිය යුතු මුළු මුදල එන්නේ? 48000 ධන පොලි මුදල. පොලි මුදල කීයද? 4680. එතකොට මේක සුදු කරාම කීයද එන්නේ? 52680. මේ ඉන්නේ ගෙවිය යුතු මුළු මුදල. හරි. හැබැයි අපෙන් ඕක නෙමෙයි අහන්නේ. අපි මේ ස්ටෙප් එක හරි. ඕක නෙමෙයි අහලා තියෙන්නේ. හැබැයි අපෙන් අහලා තියෙන්නේ මාසික වාරිකයක වටිනාකම. එක මාසික වාරිකයක වටිනාකම කීයද අහලා. හරි. ඔන්න බලන්න. මාසික වාරික අපි කීයකින්ද ගෙවන්නේ? මාසික වාරික 12කින් ගෙවනවා. හරි. මාසික වාරික 12කින් මෙන්න මේ මුදල ගෙවනවා. එතකොට එක මාසික වාරිකයක මුදල කීයද? මේ ගාන බෙදන්න ඕනේ මාසික වාරික ගානේ. මුළු මුදල බෙදීම මාසික වාරික ගන්න. මාසික වාරිකයක වටිනාකම මාසික වාරිකයක වටිනාකම මුළු සමානයි කොහොමද? මුළු මුදල
මුළු මුදල ගෙවිය යුතු මුළු මුදල ගෙවිය යුතු මුළු මුදල බෙදීම මාසික වාරික ගණන. හරි. ඔන්න හොඳයි කියන්නේ. ඉතින් ගෙවිය යුතු මුළු මුදල කියන 25,680යි මාසික වාරික 12කින් ගෙවන්න. සමසුළු කරන් කියන්නේ 4,390. මේක සුළු කරාම එනවා රුපියල් 4,390යි කියන උත්තරය. ඒකම මේක බලන්න ගානේ අහලා තියෙන එක මාසික වාරික වටිනාකම. මහ ලොකු දෙයක් නෑ මේ මෙන්න මේ ස්ටෙප්ස් ටික මතක නැති අය මේ වගේ ගණක් ආව මේ විදිහට හදන්න කියලා මේ ස්ටෙප්ස් ටික පාඩම් කරගන්න. ආයි බලන්න මුලින් ඉඳන් ණය මුදල ගන්න කොහොමද? ණය මුදල ගන්නේ අපි ගන්න මුළු වටිනා භාණ්ඩයේ මුළු වටිනාකමෙන් අපි ගෙවපු ගාණ අඩු කරනවා. එතකොට එනවා ණය මුදල. හරි. ඒක හරි. මාසික වාරිකයක ණය මුදල. ඒ කියන්නේ එක මාසිකයක ගෙවන්න ඕන මුළු මුදල ණය මුදල මේ මුළු ණය මුදල බෙදන්න ඕනේ මාසික වාරික ගාණ. හරි. එතකොට එනවා මේ. මේකට මාස ඒකකයට පොලිය. එක මාසයක පොලිය. ඒක කරන්නේ මොකද්ද? එක මාසයක ණය මුදලේ ගුණ කරනවා පොලි ප්‍රතිශතයෙන්. දීලා තියෙන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතයක් නිසා ඒක මාසික පොලි ප්‍රතිශතයක් කරගන්න මේක 12කින් ගුණ කරා. හරි. ඊළඟට මාස ඒකක ගණන. මාස ඒකක ගණන හොයන සූත්‍රය තමයි n බෙදීම 2 වතාව n ධන 1. හරි. n බෙදීම 2යි n කියන්නේ වාරික ගණන. එතකොට මේක දැම්මට පස්සේ එනවා මාස ඒකක ගණන. හරි. ඊළඟට මුළු පොලිය මුදල. මුළු පොලිය මුදල ගන්න කොහොමද? එක මාස ඒකක ගාන ගුණ කරනවා එක මාසික පොලි මුදල. හරි. එතකොට නම් මුළු පොලි මුදල. ඊළඟට ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල කියලා කියන්නේ ගත්ත මුළු ණය මුදලයි ඒ ණය මුදලට අදාළව අපි ගෙවන ණය මුදල අපිට දුන්නට එයාලට අපිට එක්ස්ටර්නල් ගෙවන්න ඕනේ ගාන. ඒ දෙක එකතු තමයි මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල. හරි. දැන් මාසික වාරිකයක අගේ වෙන්නේ ගෙවිය යුතු මුළු මුදල බෙදනවා මාසික වාරික ගාන. එතකොට එනවා ගෙවිය යුතු එක මාසික වාරිකයක වටිනාකම. හරි. එච්චරයි ගාන තියෙන්නේ. මේක තමයි අහලා තියෙන ගානේ. සම්පූර්ණ ගාන හදන්න දැන් කියලා දිදී යන විනාඩි මම හිතන්නේ 10ක් 15ක් යන්නේ නැති. තනියෙන් හදනවා නම් ඩග්ගල විනාඩි 5න් වගේ ලියන්න යන වෙලාවට විතරනේ. ලියන්න යන වෙලාව විතරයි යන්නේ මේ ලියන්න ගියාට පස්සේ. ඔව් මහ ලොකු දෙයක් නැහැ මේ ස්ටෙප්ස් ටික පාඩම් කරගන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ජය වේවා.